අපේ ගෙවල් වල තියෙන ටීවී එක, ෆ්‍රිජ් එක, වොෂින් මැෂින් එක වගේ වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට විදුලි බල පද්ධතිය මෙන්න නොපෙනෙන තර්ජනයක් නිතරම තියෙනවා. හැබැයි මේ තර්ජන වලින් අපේ උපකරණ බේරගන්න පුළුවන් ස්මාර්ට් පලිහක් වගේ වැඩ කරන උපකරණයක් ගැන තමයි මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි බලමු අද මොනවද කතා කරන්න කියලා. මුලින්ම අපි බලමු මොකක්ද මේ නිහඬ තර්ජනය කියලා. ඊළඟට අපි විදුලි ආරක්ෂකයා ගැන දැනගමු. ඊට පස්සේ ඒක වැඩ කරන විදිය, අපිටම ඕන විදිහට ඒකේ නීති හදාගන්න විදිහ සහ අවසානෙට අපි ගෙදර විදුලි පරිපථයේ ඇත්තටම සුරක්ෂිතද කියන කාරණේ ගැන අපි කතා කරමු. හොඳයි. එහෙනම් අපි මුලින්ම තේරුම් ගමු ගොඩක් ගෙවල් වල විදුලි රැහැන් පද්ධතිය ඇතුලේ නිහඬවම සිද්ධ වෙන මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. මේක අපි හැමෝටම වගේ නිතරම වෙන අත්දැකීමක් නේ. හැබැයි අද තියෙන අලුත් ඉලෙක්ට්‍රොනික බඩමුට්ටු වලට නම් මේක ලොකු ප්‍රශ්නයක මුලක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදුලියේ වෙනස් වීම වර්ග 3 තමයි ප්‍රධානම වැරදි කරවෝ. එකක් තමයි එකපාරට වෝල්ටේජ් එක වැඩි වෙන එක, දෙවෙනි එක එකපාරට වෝල්ටේජ් එක අඩු වෙන එක, තුන්වෙනි එක තමයි දරන්න පුළුවන් ගානට වඩා ලොකු කරන්ට් එකක් එන එක. කාලයක් යද්දී අපේ සංවේදී උපකරණ විනාශ වෙලා යන්න මේ ටික ඇති. හරි. ප්‍රශ්නේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. එහෙනම් අපි දැන් බලමු මේ නොපෙනෙන තර්ජන නවතන්න හදපු විසඳුම මොකක්ද කියලා. මෙන්න මේ තියෙන්නේ ටොම්සන් වෝල්ටියතා ආරක්ෂකය. මේක හරියට අපේ ගෙදර විදුලි පද්ධතියේ දොරටුව ළඟ ඉන්න ස්මාර්ට් මුරකාරයෙක් වගේ වැඩ කරන පොඩි උපකරණයක්. මේ උපකරණයේ තියෙන විශේෂත්වය තමයි ඒක ප්‍රධාන වැඩ කිහිපයක් එකට කරන එක. ඒ කියන්නේ ඒක හැමතිස්සෙම වෝල්ටේජ් එකයි කරන්ට් එකයි ගැන ඇගහගෙන ඉන්නවා. මොකක් හරි අනාරක්ෂිත මට්ටමක් දැක්කොත් පරිපථිය ආරක්ෂා කරනවා. ඊට පස්සේ ප්‍රශ්න ඉවර වුණාම ආයෙමත් ස්වයංක්‍රීයවම විදුලිය දෙනවා. ඉතින් කොහොමද මේ මුරකාරයා ඇත්තටම යාගේ වැඩේ කරන්නේ? අපි බලමු ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ. මේකේ තියෙන ස්වයංක්‍රීය ක්‍රියාවලිය හරිම අපූර්වයි. උපාංගය අනදුරක් හඳුනාගත්ත ගමන් ටක් ගාලා විදුලිය විසන්ධි කරනවා. ඊට පස්සේ විදුලි බල පද්ධතිය ආයෙත් සාමාන්‍ය තත්ත්වයට එනකල් බලාගෙන ඉඳලා කිසිම කෙනෙක් අතින් හදන්න ඕන නැතුවම ඒක ආයෙමත් විදුලිය ලබා දෙනවා. මේකේ තියෙන ඉන්ඩිකේටර් ලයිට් දිහා බැලුවම එක පාරටම තේරුම් ගන්න පුළුවන් මොන වගේ දෝෂයක්ද වෙලා තියෙන්නේ කියලා. V ලයිට් එක ෆ්ලෑෂ් වෙනවා නම් ඒ වෝල්ටේජ් එකේ ප්‍රශ්නයක්. A ලයිට් එක ෆ්ලෑෂ් වෙනවා නම් ඒ කරන්ට් එකේ ප්‍රශ්නයක්. දැන් අපි එමු මේකේ තියෙන සුපිරිම හැකියාවකට. ඒ තමයි මේ උපකරණයේ ආරක්ෂක නීති අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් එක. මේ සැකසුම් සිතියම බැලුවම පේනවා ඒක ඉඳන් ඒක 12 දක්වා විතරක් නෙමෙයි. තව සැකසුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වෝල්ටීයතා සීමාවේ ඉඳලා ආයත විදුලිය ලැබෙන්න ඕන වෙලාව දක්වා හැම දෙයක්ම අපේ අවශ්‍යතාවයට අනුව හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මේ අධි වෝල්ටීයතා සැකසුම. මේකින් අපිට පුළුවන් ගෙදර තියෙන උපකරණ වලට දරා ගන්න පුරුවන් උපරිම වෝල්ටීයතාව කීයද කියලා මේකට කියන්න. අපි හිතමු වෝල්ට් ඩිසිරි 70යි කියලා. ඊ ගන්න පැන්න ගමන් මේක විදුලිය නවත්තනවා. ඒ වගේම තමයි අව වෝල්ටීයතා සැකසුම. බ්‍රවුන් අවුට්ස් කියන එක කියන්නේ එකපාරට වෝල්ටේජ් එක බහින එකෙන් ආරක්ෂා වෙන්න මේක හරිම වැදගත්. විශේෂයෙන්ම මෝටර් තියෙන ෆ්‍රිජ් AC වගේ දේවල් වලට මේ තත්ත්වය හරිම හානිකරයි. ඉතින් තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක අපේ ගෙදරට ගැළපෙන නියම ආරක්ෂිත සීමාවන් මොනවද කියලා තීරණය කරලා ඒ ටික හරියටම සකස් කරගන්න සම්පූර්ණ පාලනය අපිට ලැබෙනවා. මේක සවි කරන්නේ අපේ ගෙදර තියෙන ප්‍රධාන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ එහෙම නැත්නම් DB බොක්ස් එකේ තියෙන DIN රේල් එකට. ප්‍රධාන ස්විච් එකට පස්සෙන් තමයි මේක සම්බන්ධ කරලා ගෙදරට එන මුළු විදුලියම පාලනය කරන්නේ. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ අපිට හිතන්න වෙන වැදගත්ම කාරණයකටයි අපි දැන් එන්නේ. අන්තිමට බැලුවම මේ තාක්ෂණයේ තියෙන නියම වටිනාකම තමයි ලොකු ගණන් දීලා ගත්ත උපකරණ විනාශ වෙන්න කලින් ඒවා ආරක්ෂා කරගන්න වැළැක්වීමේ පියවරක් විදිහට මේකට ක්‍රියා කරන්න පුළුවන් වීම. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන හිතලා බලන්න. අපේ ගෙවල් වල තියෙන වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ වෙනුවෙන් ඇත්තටම මොනලගේ ආරක්ෂාවක්ද අපි